දුලක්ෂී මහේෂිකා මෙම ත්‍යාග ලබා දීම සඳහා ගෞරවනීය ආරාධනය විශ්‍රාමික විදුහල්පති එල්.ඒ. විමල් මහත්මයාණන්ටයි. තරිදු ජනන්ජය. හතරවන ශ්‍රේණිය සෙහානි ඉෂාරා. ඒ වගේම පස්වන ශ්‍රේණිය බිම්සරා මල්වන්ති. දෙවන ශ්‍රේණියෙන් දුලක්ෂි මහේෂිකාණන්ගීත්, තුන්වන ශ්‍රේණියෙන් තරිදු ධනංජය මල්ලීත්, හතරවන ශ්‍රේණියෙන් සෙහානි ඉෂාරාණන්ගීත්, පස්වන ශ්‍රේණියෙන් බිම්සරා මදුවන්තිණන්ගීත් අපේ ආදරණීය ගුරු පියාණන් අතින් ත්‍යාග ලැබුවා. ඇහැලියගොඩ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ තරඟ වලින් ජයග්‍රහණය කර අපේ දහම් පාසලේ නම රන් අකුරින් ලියවූ අපේම සොයුරියක්. ඇය දසහරා සංගීතා අමරසිංහ. අපේ දහම් පාසලේ නම රන් අකුරින් ලියවූ තවත් අපේ සොයුරියක් ඉන්නවා. ඇය මෙවර දහම් පාසල් සමස්ත ලංකා තරඟවලට ඉදිරිපත්ව 6 වන ස්ථානය ලබා ගත්තා. ඉතින් අප එයත් අමතක කරන්නේ නැහැ කවදාවත්ම. ඒ දුලක්ෂී මහේෂිකා සොයුරිය ඔබටයි මේ ආරාධනය. යුද්ධටත් ඇවිත් සිඳු පිට නැවූ නැගීලා පරාගි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා අන්දමත් සොඳයි කිසි පිසි ගාලා කොළඹදි කම්පලක් නැතත් සෙනගක් මරා දාලා යුද්ධටත් ඇවිත් සිඳු පිට නැවූ නැගීලා පරාගි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා අන්දමත් සොඳයි කිසි පිසි ගාලා කොළඹදි කම්පලක් නැතත් සෙනගක් මරා දාලා නොමදින් විකුම්පාලා සැදෙමින් යුදට ජයලන් දෙසින් සමගින් ඒ ජනරාලා සැදෙමින් යුදට ජයලන් දෙසින් සමගින් ඒ ජනරාලා සමිඳුන් ගෙබු විපාලා සියසේ අතින් මියමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලා සියසේ අතින් මියමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලා යුද්ධටත් ඇවිත් සිඳු පිට නැවූ නැගීලා පරාසි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා අන්දමත් සොඳයි කිසි පිසි ගාලා කොළඹදි කම්පලක් නැතත් සෙනගක් මරා දාලා යුද්ධටත් ඇවිත් සිඳු පිට නැවූ නැගීලා පරාසි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා අන්දමත් සොඳයි කිසි පිසි ගාලා කොළඹදි කම්පලක් නැතත් සෙනගක් මරා දාලා යුද්ධටත් ඇවිත් සිඳු පිට යුද්ධටත් ඇවිත් සිඳු පිට යුද්ධටත් ඇවිත් සිඳු පිට යුද්ධටත් ඇවිත් සිඳු පිට යුද්ධටත් ඇවිත්
ශ්‍රී මහේසිකා ලෝචනා රසාංජලි පියුමි සමන්දනි ධනුෂ්ක හසරංග තාරුකා ලක්ෂානි ඉන්දුනිල් පුෂ්පමාලි උදාරා එරාන්ති මෙම සොරසොරියන් වේදිකාවට නොපමාව පැමිණෙන ලෙස මතක් කර සිටිනවා. ඒ වගේම මේ සියලුම සොරසොරියන්ට ඔබගේ නොමසුරු අත්පොසන්නාදය බලාපොරොත්තු වනවා. තිලිනී නවෝදයා දයාබර සොයුරසොයුරියනි ඔබ කරුණාකර ඉක්මනින් වේදිකාවට පැමිණෙන්න. තිලිනී නවෝදයා මීළඟ ත්‍යාග ලබන්නේ නිපුණී මදුෂිකා. නිපුණී මදුෂිකා මීළඟට ත්‍යාග ලබන්නේ හසිනී නදීශලා. ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. රශ්මිනී රංගිකා සොයුරියේ ඔබ පුළුවන් තරම් ඉක්මනට වේදිකාවට පැමිණෙන්න. හසන්ති උපේකා වෙනුර කසුන් වෙනුර කසුන් ශශිකලා සඳරේනු शशिकला संदरेनु प्रियान प्रियमाल प्रियान प्रियमाल केशानी अरुंदिका ईशानी सुरंगा ईशानी सुरंगा विनोजी कल्पनी विनोजी कल्पनी जयनी मधुशिका जयनी मधुशिका मिथुन चाणक मिथुन चाणक जनित्रा राजपक्ष
සිසිලෙන් නැහැවුණු සිත සුවපත් වේවා. පීදෙනා කුසුම් සුවඳේ රැඳී බෝපත් නාගන සරයේ රැඳී දිලනා පාන් සිලු මග රැඳී නිලුවේ සෑම අතකම රැඳී තිබුණා දහම් සිසි ලස රැඳී සසලයි දුටුව හැම මෙදියතේ නිසලයි දහම් ගුණ සෑමදිනේ සිත නැවතුනේ සුවපත් වුනේ ඔබ ළඟ පමණි බුදු හිමියනේ. සසරේ විඩාගිම් නිවමිනේ සරණය පතමි ඔබ කුළුනිනේ. සසරේ විඩාගිම් නිවමිනේ සරණය පතමි ඔබ කුළුනිනේ. සමිඳුනි අමාමෑණි මගේ සමිඳුනි අමාමෑණි මගේ සිරසා නමාමි බැතිසෙනේ සසලයි දුටුව හැම මෙදියතේ නිසලයි දහම් ගුණ සෑමදිනේ සිත නැවතුනේ සුවපත් වුනේ ඔබ ළඟ පමණි බුදු හිමියනේ. සසලයි දුටුව හැම මෙදියතේ නිසලයි දහම් ගුණ සෑමදිනේ සිත නැවතුනේ සුවපත් වුනේ ඔබ ළඟ පමණි බුදු හිමියනේ. සිත නැවතුනේ සුවපත් වුනේ ඔබ ළඟ පමණි බුදු හිමියනේ. බුද්ධං ගච්ඡාමි සරණං ගච්ඡාමි ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණං අවිස්සාවේල්ල සිට පැමිණි උපාලි මහත්මාණන්ට වේදිකාවට ආරාධනා කරනවා අපේ බුරුම හාමුදුරුවන් වහන්සේගේ අනුග්‍රහයෙන් ලබා දෙන ශිෂ්‍යත්වයේහි පළමුවෙනි කොටස ප්‍රදානය කරන්නට. මේ ශිෂ්‍යත්වය මෙම අවුරුද්ද පුරාම බලපැවැත්වෙන අතර එහි පළවෙනි පියවර පළවෙනි වාරිකය තමයි දැන් ප්‍රදානය කරන්නට බලාපොරොත්තු වන්නේ. මෙම ශිෂ්‍යත්වය ලබා ගන්නට සුදුසුකම් ලබා තියෙන්නේ ජේ.ඩී. හසිත සංකල්ප සිසුවා. මේ ශිෂ්‍යත්ව ලාභියා ජේ.ඩී. හසිත සංකල්ප සිසුවා කරුණාකර
වේදිකාවට පැමිණෙන්න අවිස්සාවේල්ල සිට පැමිණි උපාලි මහත්මාණන්ගේ සුරතින් ලබා ගන්නට. හොඳ ලස්සන වේගවත් අත්පොලසන් නාදයක් ඔබට ලබා දෙන්න අපේ බුරුම හාමුදුරුවන් වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය අපි පුද තම කරනවා. ස්ථානය රවිඳු ලක්ෂාන්. රවිඳු ලක්ෂාන් පුංචි මල්ලියේ පැමිණෙන්න ඔබගේ ත්‍යාගය ලබා ගන්නට. මීළඟට එක ශ්‍රේණියේ නිපුණ ධනුෂ්ක බණ්ඩාර, ලහිරු රෂාන්, ෂෙහාන් ශිරෝමාල්. පුංචි මල්ලියේ ඔබ හැකිතාක් ඉක්මනින් පැමිණෙන්න. ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ සොයුර සොයුරියනි ලබා දෙන්න මොවුන්ට ඔබගේ අත්පොලසන් නාදය. තරුෂ පවන් රාජකරුණා, නිදුක සුනේත් ප්‍රියදර්ශන, නිදුක සුනේත් ප්‍රියදර්ශන. තරුෂ චන්දිමාල්, ප්‍රමුඛ දිනිසිරු, චතුර්නි කේශානි, චතුර්යා දෙව්මි කුමාරී, විහංගී අනුරාධා, ශශිකලා සෙව්වන්දි. පුංචි නංගියේ මල්ලියේ හැකිතාක් ඉක්මනින් පැමිණෙන්න. විශාන් පසිඳු කුමාර, විශාන් පසිඳු කුමාර. තරුෂී පියුමාලි, තරුෂී පියුමාලි. නිලුක්ෂී නතාෂා ලියනාරච්චි, හර්ෂී මදුෂිකා, ඉමල්ෂා මදුෂානි, හන්සී දිල්ෂානි. නංගියේ මල්ලියේ ඔබ මේ උත්සව සභාවේ සිටිනවා නම් හැකිතාක් ඉක්මනින් පැමිණෙන්න. එක ශ්‍රේණියේ ත්‍යාග ලබා දීමෙන් අපහායෙක් වූ රුවන් තරංග මහතාණෙනි ඔබට ස්තුතියි. මයා මේ දේශනා කොට වදාළසේක. දම් සභා මණ්ඩපයේ රැස් වූ අනෙකුත් භික්ෂූන් වහන්සේලා මෙම භික්ෂූන් පිළිබඳ සාකච්ඡා කරන අතරතුරදී භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කොට පෙරත් මොහු මෙසේ යයි වදාලා මෙම ජාතකය දේශනා කළසේක. පෙර බරණැස් නුවර කෝමාය පුත්ත නම් බමුණෙකු ගිහි සැප හැර දමා පැවදිව හිමවත වාසය කිරීමට ගියේය.
මේ වන සත්තු පිළිලා. සර්පිය මේ මිහිත් ඔයද? ඒකේ අම්මනේ. නෑ ඉතින් හොඳ නෑනේ මේ වගේ ගෑල්ලමයි තුන් දෙනෙක් යන්නේ එක. මේ මම ගෙනියන්නම් ඔය බර. ආහෙන මේ ගන්නකෝ. යමු ඕගොල්ලෝ ඉතර වෙලා යන්නකෝ. මම ඕගොල්ලන් හැමදේම ආරක්ෂා කරනවා. අපි මේ තාපසයාණන් වහන්සේට දානය රැගෙන ආවා. කො මේ වඳුරා? හානේ මේ වඳුරා නෑනේ. මේ වඳුරා තාමත් නෑ නේද? මේ අකල් තනියම කනවත් දන්නේ නැහැ. ඔන්න බඩජාරියනේ. වඳුරෝ මේ වරෙන් අපිට දීලා. බලමුකෝ ඉපරම් කළා පොඩ්ඩක්. අදත් දෙනවා. හොරෙන් ගන්න ඕනේ ඔක් කිල්ල. වාසය කරන්නේ ඔබ වගේ මෙඳුන් පැතුමේ සමාදේ උන් එක්ක එක්ක. මට නිල හැදෙන කන්න දෙනවා පොයි. ඔය පැත්තකින් ඉඳලා කන්න කොහෙනම්? අනේ වාසනාව. දරුව ඔබ කීව නේද ඔබ වාසය කරන්නේ මං වගේම තාත් පිරිසක් සමග කියලා. එහෙමයි. ඉතින් ඔවුන් හැසිරෙන්නේ මේ වගේ නෙමෙයිද? ඔය වගේ බුම්බකන බතමෝනෙක් වගේ ඉන්න. උන් මාත් එක්ක සෙල්ලම් කරනවා. ඔවුන් තාපසයන්ද? නැතුව. ඒ වුණාට ඔබ වගේ බුම්බකන ඉන්නේ නැහැ. කීතරක් කිව්වද මන් දන්නේ. මේ තාපසයන් තේරෙන්නේ නැහැ බුම්බකන විතරයි දන්නේ. දරුව තාපසයන් කියන්නේ සසර කෙටි කරගන්න තවුස් දම් පුරන අය. ඔන්න අප්‍රංශ දොරෝන මන් දන්නේ. තාම හීනෙන්ද? ඔබගේ යහළුවන්ට ඔය දේවල් කියා දෙන්නේ නැද්ද? ඒගොල්ලෝ කියලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මට හොඳ ලස්සන සෙල්ලම් නම් කියලා දෙනවා මේ. දරුව තාපසයන් ඔය විදිහට හැසිරෙන්නේ නැහැ. තාපසයන් කියන අය හරිම සාමසික.
මුම්ම පුරුද්දගෙන එන්න. ඔබ මං කියන දේවල් ගිහිල්ලා අනිත් වඳුරන්ට අනිත් තාපසයන්ටත් කියන්න. ඔබ ඉතා හොඳ කල්යාණ මිත්‍රයෙක් වගේ. එසේ තාපසතුමනි. තාපසතුමනි. එසේනම් මාගොත් ඔවුන් රැගෙන පැමිණෙන්න. ඔබ කිව්ව ආකාරයට පැහැදිලෙන්න. ඒත් මට ඔය කිව් දේවල් තේරෙන්නේ නැහැ. මම තිරිසනෙක් නේ. ඔබට මහාකටක්ම වේවා. ඉස්සෝද මේ කල්පනා කරන්නේ? පුතෙක් දැකලා කොහෙද? හිත කිය දාන්නේ වෙයි දන්නේ. මොකක් හරි දාන්න වෙලා මුට. නැත්තම් අපිට එක තරහවත් වෙලාද? ඒ ඇලියන්දෝ. කතා කරපම්මන් අපි දෙක් ගන්න. ඔබ ආවද? ආවා තමයි. මටම උග්ග මේ පුද්ගලයෙක් හම්බුණාද කැලෑවේ ඉඳලා. මොකෙක් හම්බුණාද? පුද්ගලයෙක්. පුද්ගලයෙක්? ඔව්. කවුද? ඔබලා වගේමයි. ඔබලගේ ඇඳුම්මයි. හැබැයි ඔබලගේ වගේ කතාවක් නෑ. හොඳ පැහැපත් පෙනුම. හොඳ කතාව තියෙන කටේ. මං හිතන්නේ තාපසයෙක් කියලා කිව්වේ මට මතක හැටියට නම්. අපිට යන්නේ ඔය මේව බලන්න. ඔව් ඔව්. කල්යාණ මිත්‍රෙක් යුතුයම මේකනේ. ඉන්නකොට මම යන්න බලන්න. මම යනවා කියලා. පරිස්සමෙන් ඉන්න. අපේ පිටේ ඉන්න බා. එල්ලම් කරනකොට නෝ දෙරින්නේ. යාළුවනේ, මේ ඉන්නේ තාපසතුමා. මුණ පිටුව. ඇලවඳුර ඔබ වඳිනවා මුට. ඔබලට වගේට මේ උත්තමයා නම් උගත්. අයියා අපි උගත් නැද්ද? ඔබලා කවුද? ඔබලා සෙල්ලම් කරන එකම කරන්නේ. මේ තාපසයන් බණක් දන්නෝ. මට බණක් කියව දුන්නානේ. නෑ. තාපසතුමනි, මේ මගේ යාළුවන්. දරුව මේ පළතුරු අනුභව කරන්න. ඉඩා නිවා ගන්න. ඔබ කවුද? මම මේ ගිහිසැප පිළිබඳව කලකිරලා තවුස්දම් පුරන තාපසේ. තවුස්දම් පුරනවා කියන්නේ මොකද්ද? සංවර වෙලා අනිත් අයට යහපතක් වෙන විදිහට හිතන අනිත් අයට ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරන පුද්ගලයෙක්. ඒ කියන්නේ අපේ සංවරතාවය නැද්ද? අපෝ ඔබලගේ සංවරතාවය බොහොම හොඳට තියෙනවා. අපිත් එක්ක ඉන්න වඳුරමයි අපිට hina වෙන්නේ. මේක තමයි. නැතුව මං දැන් හොඳ වඳුරේ. ඉන්නේ නැද්ද මගේ ගතිගුණ එහෙම? පේනවා. ඔබත් එක්ක ඉන්න මේ වඳුරා ඉතා හොඳ කල්යාණ මිත්‍රයෙක්. ඔබලා වෙලා තියෙන ඒ කරදරෙන් බේරගත්තා. දැන්වත් ඔබලා ඉතාමත් හොඳින් තවුස්දම් පුරන්න. එසේ තාපසතුමනි අපි අද පටන් ඔබ කියූ පරිදි අපගේ ජීවිතය ගත කරනවා. අපිට මෙහෙම වෙන්න පුළුවන් උනේ මේ අපේ කල්යාණ මිත්‍රයා නිසා. අපි ඔබතුමාට මේ කල්යාණ මිත්‍රයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපිට යන්න අවසර. යහපතුන් අතුරින් යහපත්කම සිදුවේ. මෙය ඉදිරිපත් කළේ කතාව ඉදිරිපත් කිරීම හසන්ති උපේකා යහපත් තාපසතුමා එරංගා ප්‍රියදර්ශනී සෙසු තාපසවරුන් රවිදු සම්පත් හිමාලී කොඩිතුවක්කු පවනී කෞශල්‍යා දානය රැගෙන යන්නන්
ජයනී මදුෂානි, දර්ශා මදුෂානි, තිලංගනී මදුෂිකා. වඳුරා ලෙසින් රඟපෑවේ ප්‍රියාන් ප්‍රියමාල්. නාට්‍ය තේරීම පුහුණු කිරීම වේදිකා පාලනයේ සිදු කළේ අපේ ආදරණීය ගුරු මෑණියා ඇය ධම්මිකා දසනායක මහත්මියන්. ලහිරු තාරක සඳරුවන්. ලහිරු තාරක සඳරුවන්. හයසේනිය පියුමි සමන්දනි. දෙදහස් 8 6වන ශ්‍රේණිය සුබානී නිසංසලා. 2008 6වන ශ්‍රේණිය දිල්ෂි දේශානි. 2008 6වන ශ්‍රේණිය තශ්මී මදුෂිකා. තශ්මී මදුෂිකා. පීජී ගයත්‍රී කෞශල්‍යා. සජිනී සෙව්වන්දි. සුපුනී මදුමාලි. ජනිත්‍රා රාජපක්ෂ. ගයත්‍රී කෞශල්‍යා. තශ්මී මදුෂිකා. චේතනා සෙව්වන්දි. මෞසද පඬිතු මයි ගැටලුව විසඳන්නේ කාලගුල
රළු ගතියනා නෙතද රකුසෙකුවිලස ඔරවමින් නාට කර සුරාමත් වීගෙනා නිවාසෙක නැවතුණා සත්වසක් කඹුටගේ මේවරය කරමිනා ගත්ලියක් සමග කාලගෝලයා නික්මුණා
කැවුම් ආලේ බැඳ මාගේ රම්‍යවන් ආලේ බැඳ මාගේ රම්‍යවන් මේ සුනිමල මාගේ දිත් තල මේ සුනිමල මාගේ දිත් ආලේ බැඳ මාගේ රම්‍යවන් සුන්දරියේ නැත්ද ඇඩරුව මං අපි ගමට යමු සුරින්ද බලන්ට මගේ සිරියාවි අපි ගමට යමු සුරින්ද බලන්ට මගේ සිරියාවි මට මොටද වදේ සුරින්ද බලාලා ඕ මාදේසේ අපි ගමට යමු සුරින්ද බලන්ට මගේ සිරියාවි ඉලව්වේ මානේ පෙච්ච ගෑනි ඉලව්වේ මානේ පෙච්ච ගෑනි තෑගිල බෙයි තිට තෑගිල බෙයි බිරිඳ බලාලා මගේ නෑදෑයෝ අපි ගමට යමු සුරින්ද බලන්ට මගේ සිරියාවි නටන්න වාගේ මේ කළු මිට්ටා වායේ අපොයි මගේ වායේ අපොයි පිරිඳ බලාලා මාරක දේවා අපි ගමට යමු සුරින්ද බලන්ට මගේ රටාන්දර සිරියා පාරාඳන රූපෙට වටිනා නිමල කොමල තරුණී රටාන්දර සිරියා පාරාඳන රූපෙට වටිනා නිමල කොමල තරුණී අයියෝ මාගේ යෞවන කාලේ අයියෝ මාගේ යෞවන කාලේ මෙහෙමද පසුවන්නේ නැත කිසි අලේ මගේ අඟුටු මිටියට මව්පියෝ අත බැඳ දුන් ඇත්තේ චිත්තේ මාගේ බොසේ මේ වූ දුක පමණි රත්තාන්දර සිරියා පරඳන රූපෙට වටිනා නිමල කොමල තරුණී පුරසඳ පායා දිලෙනවනි පුරසඳ
සීදේවි මාගේ කිට්ටුවේ අන්කෝ පුරසඳ පායා දිලෙන වැනි නින්දා කරයි දෙරුවන් නින්දා කරයි දුටුවන් ඇයි බොටවායේ විලි නැත්තේදෝ නින්දා කරයි දුටුවන් සීදේවි මාගේ කිට්ටුවේ අන්කෝ නින්දා කරයි දුටුවන් තම දේශසේ රකිමිනා දුරගෙවා මග කාලගෝල දිත්තලාරගෙන යන කලායෙක් නදී ජලයක මාළුවන් විලි පාමිනා මග බලායෙක් කුන්තරුණයෙක් ඒ නමින් දිප්පිටියනා බොම ජාතියට බෝවී මෙම ගඟ තුල සැමතැන මාළු මෙම ගඟ තුල සැමතැන මාළු බොම ජාතියට බෝවී බොම ජාතියට බෝවී මෙම ගඟ තුල සැමතැන මාළු මෙම ගඟ තුල සැමතැන මාළු අද මගේ තුව හරිනේ අම්මපා අද මගේ තුව හරිනේ අම්මපා කිසිම මාළුවෙක් කෑවේ නෑම කිසිම පලක් මට නොලැබුණු පුදුමය බොම ජාතියට බෝවී බොම ජාතියට බෝවී මෙම ගඟ තුල සැමතැන මාළු මෙම ගඟ තුල ඒ මටම් මේ වෙන පිළිවෙල මාළුන්ට නිින්ද ගොහින්වක් අද්ද නිින්ද කෙසේ වෙතත් බිලියටත් විදලයි ගිහින් තියෙන්නේ නොවාසනාවක් මේකත් ගඟක්ද සොබනා ගඟේ ගං යුරේ පැලක ඉඳ අඬනා කඳුළු ගංග පාලින් ගියේ කිමද පදේ අගමුලක් මතක නැතුව නෑ නම හැම දම දමා මිදුමෙන් පලකිමද යමපුර ගියත් ආලය නුඹ තමයි ළඳ දැන් සිරිපද කියන ඇහුනේ බොට මොකද ඒක දැනගන්න ඕන නිසානේ අහන්නේ ඒ අර ගඟේ මාළු අල්ලන කොල්ලේ අපි දැන් කොහොම මේ ගඟේ එකට වෙන්නේ අර ගඟේ මාළු අල්ලන නැත්තන්ගෙන් අහලා බලන්න සකියෝ සකියෝ එහේ කෑනවා යනෝ යන්න අනේ සකියෝ
සකියෝ මේ ගඟේ එකට විදියක් කියනෝකෝ. ඒකට වෙන්න බැරිය හෙට. මොකද්ද සකියෝ ඒ කතාවේ තේරුම? මේක එසේ මෙසේ ගඟක් නෙවෙයි. මහා සමුද්‍රයටත් වඩා විශාලයි. කිඹුල්ලන්, මෝරුන්, සර්පිල්ලන් ගොඩ වාගේ. අනේ වාසනාවන්. මේ සකියාට පිරිවර සම්පත් ලැබෙන්න ඕනි. අනේ සකියෝ අපවත් මේ ගඟේ එකට කරන්නකෝ. මේ ගඟේ ඉන්න කිඹුල්ලු මෝරු මගේ හොඳම යාළුවෝ. උන්ගෙන් මට කිසිම උපද්‍රවයක් සිදු නොවේ. අනේ වාසනාව මේ සකියාට තව තවත් පිරිවර සම්පත් ලැබෙන්න ඕනේ. හොඳයි කියනවා බාන්නේ තමසෙන් කවුද කියලා? මේ මා සත්ත වරුද්දක් කම්පිට කොට ගත්ත මාගේ බිරින්දෑය. මොනවා? කම්පිට මෙහෙවර කොට ගෑනු ගන්න පුළුවන් රටක්ද මේක? ඕකත් පුදුමයක් ඒවයි. අර කුස ජාතකේ කුසලජ්ජිරුත් මං වගේ වීර ක්‍රියාවක් කරනවා තමයි අහලා නැද්ද? පොතේ මිස කුස පපාතිලා අපාතර කොහෙන්ද? ඇරත් මේ ගණින් එකට එන්න බැරි. තමසේ ළඟ ඇති වීරකම මොකද්ද? හොඳයි කවුද පළවෙනි මේකට කරන්නේ? කවුද? මොකක්ද? මුලින්ම මේ ගණින් එකට කරන්නේ උඹද? නෑ උඹ. අනේ සකියෝ මේ ඇත්තේ පළවෙනි කොට කරන දෙවනුව අපි දෙදෙනාම එකට කරන්නේ. දෙදෙනාම එකට කරන්න? ඔව් අපි දෙදෙනාම එක ඊට එකතු කරන්න. මම්මා යෝධයෙක්. අනේ සකියෝ ඔබට යෝධ බල යෝධීරිය ලැබෙන්න ඕනේ. අද ගඟේ දියනම් හරි සැර පාටයි. නුඹලා දෙදෙනාම කරුවට හිඳවාගෙන ගියොත් ගඟේ වතුර පහයට රසාගෙන යන්නත් පුළුවන්. එම නිසා පළමුව එක්කෙනෙක් එකට කර අනික පසුව එකට කරන්න. දෙමව්පියන්ගේ දිලිතුකමින් ප්‍රයෝජන ගෙන අපගේ ගෙහි කරන ලද බැල් මෙහෙවරකම් වලට කුලියට හිලව් වශයෙන් මාසරණ පාවා ගත්තා. මොනවා? මේ බැල මෙහෙවරට කුලියක් වශයෙන් ගෑණියක් පාවා දිය යුතු නොවේ. ඒ ගැන නුඹේ දෙමව්පියන් අමතක කියලා තියෙන බව පෙනේ. මේ සකියා තනි කළේද? ඔව් සුන්දරී. මේ කැවුම් කන්න දැන් එපා සීදේවි. ඒයි උඹලා කම්මල්ලේ ලියාගෙන මොනවද තොඩවන්නේ? අපි පැත්තකින් ප්‍රමාද නොවි යන්න යමු. මේ අතට ගත්ත කැවුමවත් කන්න දැන් එපා සීදේවි. අම්බරේ සඳසේදිලේ රූපාවටි නුඹ දැක්ක වෙලේ සිට සුන්දරී ආලේ උනේ ඇත්තේ වේනම් නුඹ වගේ කතාවක් මට ඇත්තේ වේනම් නුඹ වගේ කතාවක් මට රාජා සැප දෙමි ප්‍රේමියේ අඟුටු මිට්ට වගේද මාගේ ඇඩේ ප්‍රීති වේයන් ඇත්තටම මාගේ හිතත් ඒ වගේමයි එනමුත් නාලේ බැන්දම බියයි මව්පියෝ නිදහස් වෙන්ට සිතා බැඳ දුන්නේය මාහට මේනේ සුන්දරි අපි ප්‍රමාදමු. සුන්දරී
මගේ කොමලලියා කොමලලියා තී මගේ තමා මහදේ සතුටා මගේ කොමලලියා කොමලලියා තී මගේ තමා මහදේ සතුටා මන්මත් කරයි සන් සෝසෙන් පිරිදිලි රන්වන් රුවින් ඔබ තුරුලේ මුව මඩලේ සැප ලැබ ගන්ට ආවේ පන්නාලාදා කාලගෝලා මගේ කොමලලියා කොමලලියා ති මගේ තමා මහදේ සතුටා ති මගේ තමා මහදේ සතුටා මන්මාත රයිසන් තෝසෙන් පිරිදිලි රන්වන් රුවින් දිලෙනා ඔබ තුරුලේ මුව මඩලේ සැප ලැබ ගන්ට ආවේ පන්නාලාදා කාලගෝලා මද පවනහමා සීපාවෝ පවතොස් වේමේ සීපාවෝ පවතොස් වේමේ අනොගින් ඊට පල්ලා නොගින් මට බැරිය ඉතින් වන්න බලා ගඟට පණිමි අම්මෝ මම ගඟට පණිමි අම්මෝ ගඟට බැහැපුවොත් කිඹුලා කාවි ගඟට බැහැපුවොත් කිඹුලා කාවි කිඹුලා කතාත් මම මෙරෙතත් ගඟට පණිමි අම්මෝ කිඹුලා කතාත් මම මෙරෙතත් ගඟට පණිමි අම්මෝ පල්ලා ඊට පල්ලා නොගින් පණින් ගඟේ දුෂ්ටය 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 ගඟ ගැඹුරුය බරු දොඩමින ගඟ ගැඹුරුය පිය මග තෙර ළඳ මගේ සොරකම් කරගෙන යන්නේ කිමද දැන් අරගෙන යන්නේ කිමද දැන් වියරුද 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 අඟුට මිටිය මෙලඳ මගේ අඟුට මිටිය මෙලඳ මගේ කඩමි ඉලයද මෙතනම කඩමි ඉලයද කඩමි ඉලයද මෙතනම කඩමි ඉලයද බැට කොළ හල කරන්නේ කවුද මේ මගේ හිත ඔබ කවුදයි ගුටි බැට කොළ හල කරන්නේ කවුද මේ මගේ හිත ඔබ කවුදයි අල්ලා දෙමිය තොපෙම මවුසඳ පඬිතුමා වෙත දැන් අල්ලා දෙමිය තොපෙම මවුසඳ පඬිතුමා වෙත දැන් කියනුය කාරණ එතුමා වෙත ගොස් කියනුය කාරණ එතුමා වෙත ගොස්